Java array practical number 1, you need to store ICT marks of 5 students and display them according to their entered order. Right? එතකොට අපි enter කරපු order එකට අනුව mark පහක් store කරගන්න තමයි මේක හදලා තියෙන්නේ. මේකේ practical 1 එක අපි බලමු. එතකොට පළවෙනිට අපිට hint එකක් දීලා තියෙනවා integer array එකක් හදාගන්න size එක 5 වෙන. ඊට පස්සේ for loop එකක් පාවිච්චි කරලා මේ අපි ඒකේ තියෙන අගයන් ටික පෙන්වන්න කියලා. එතකොට මෙතන කරන්න තියෙන්නේ මෙන්න මේකෙන්දී කරනවා array එක හදාගන්න. right? එතකොට array එක අපි declare කරලා memory එක allocate කරගන්න. ඊට පස්සේ අගයන් දාලා නැහැ හැබැයි. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ විදිහට මතකයි නේද? array එකක් ගත්තොත් array එකේ අපි index එක පටන් ගන්න 0 වලින් අපිට ඉදිරියට index එක 0 වලින් පටන් ගන්න ඕන තරම් element ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට marks කියන එක අරන් 0 පළවෙනි එක විදිහට දාන්නේ 85 විදිහට අපිට දාන්න කියලා තියෙන ඒ අගයන් ටික අපි දා ගන්නවා. right? ඒතකොට දැන් array එක declare කරා allocate කරා ඊට පස්සේ declare කරලා allocate කරගත්ත memory එකේ හැදුවා. ඊළඟට කරේ දෙවෙනියට තමයි අපි ඒ හදාගත්තු memory locations වලට අගයන් ටික දැම්මේ. හරි. දැන් අගයන් ටික memory එකේ තියෙනවා. හැබැයි අපිට දැන් ඊළඟට තියෙන මේ ටික print කරගන්න අවශ්‍යයි. ඒකට අපි දාන system.out student marks කියලා පෙන්නනවා. ඊට පස්සේ student mark ටික පෙන්වන්න ඕන. අපිට එහෙමනම් මේ array එකේ තියෙන අගයන් ටික එකින් එක අරගෙන දැන් display කරන්න වෙනවා. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම අපි දන්නවා මෙතන repetition එකක් තියෙනවා. මේ repetition එකේ use කරලා තමයි වැඩේ කරන්න වෙන්නේ. හරි. එතකොට අපිට මේ loop මේ array එක පුරාවට එකින් එකට අපිට යන්න වෙනවා. ඒක නිසා traversal using classic for loop කියලා අපි මෙතන මේ කරන්නේ for loop එක එකින් එක යන ගමන් අගයන් ටික පෙන්නනවා. out කරනවා. system.out.print කියන්නේ ඒක ඇතුළට දැම්මොත් අපිට print එකේ බලා ගන්න පුළුවන් එළිය prompt එකක් විදියට text එකක් විදියට. ඉතින් එතකොට ඒක ලියනවා student මේක string කොටසක් ඒකට එකතු කරනවා. ඒ කියන්නේ concatenate කරනවා i+1 I mean මුලින්ම මෙතන I වලගේ බිඳුවයි නේද? එතකොට මේ array length marks.length කියන එක තේරුම තමයි මේ marks කියන array එකේ elements කීයක් තියෙනවද? මේකේ 5ක් තියෙනවා. එතකොට 5යි. එතකොට බිඳුවේ ඉඳන් 5 වෙනකම් මේක run වෙනවා I වලගේ. ඊට පස්සේ මුලින්ම අවස්ථාවේදී I වලගේ බිඳුවයි. ඒක නිසා මෙතනදී student මෙතන I වලගේ බිඳුවයිනේ. එතකොට බිඳුවට එකක් එකතු කරලා එහම එක වෙනවා. student 1 කියලා print වෙනවා. හරි? මෙතෙන්දි වෙන්නේ I වලට එකක් ඊට student 1 ඊට පස්සේ ආපහු තියෙනවා string කොටසක්. මොන I concatenation එකක් තියෙන. ඒ කියන්නේ colon එක. ඒක ඇත්තටම මෙතන වෙන්නේ student කියලා එනවා. මෙතන 0 වෙනවා. මේ 0 1 එනවා. ඊට පස්සේ I colon එක print වෙනවා. ඊට පස්සේ mark 1 කියන එකෙන් මෙතන තේරෙන්නේ marks කියලා කියන්නේ array එක. array එකේ මෙතන තියෙන 0 එක 0 element එක පෙන්නනවා. array එකේ element එක 0 වුණාට අපි මෙතන user ට තේරෙන්නේ අපි දානවා මෙතන i+1 එතකොට student 1 mark එක විදියට පෙන්නන්නේ 85. right? ওই විදියට අපිට output ටික මෙන්න මේ විදියට අපිට බලා ගන්න පුළුවන්. output එක student marks student 1 85, student 2 72, student 3 93, student 4 64 and student 5 88. ওই විදියට අපිට පුළුවන් values ටික output එකේ බලා ගන්න. right? ඒතර මේ practical එකේ අවසාන output එක වෙන්නේ මෙන්න මේක. ඉතින් කැමති විදියකට මේකට numbers දා ගන්න පුළුවන්. elements ප්‍රමාණය අවශ්‍ය නම් adjust කර ගන්න පුළුවන්. ඒ වගේම for loop එකක් පාවිච්චි කරලා අපිට මෙතන ඒ store කරලා තියෙන values ටික බලා ගන්න පුළුවන් මේ practical එකේදී. ඊළඟට අපිට තියෙන්නේ ඊළඟ practical එක දෙවෙනි practical එක a local shop want to display a quick list of price for their top 4 products. I think we can initialize double array using curly brackets and then we use shorthand method. Print the price using for loop or you can use for each loop. In here public class practical 2 right shortcut initialization array එකට මෙතෙන්දි shortcut එකෙන් අපි කරනවා initialization part එක. මොකද අපිට ලේසියෙන් එක පේලියකින් අගයන් ටික දා ගන්න පුළුවන්. ඊළඟට text එකක් product list කියලා. ඊට පස්සේ shorthand method එක ලියලා තියෙන්නේ array එකේ තියෙන අගයන් එකින් එක අරගෙන මෙතනින් මේ price කියන double price කියන price කියන මෙතන තියෙන prices කියන්නේ array එක. ඒ array එකෙන් එක එක element එක ගන්නවා price කියලා අරගෙන මෙතනින් for loop එක තුලින් output කරලා මෙන්න මේ විදිහට මේ store කරපු අගයන් ටික output කරලා දෙනවා.
ප්‍රැක්ටිකල් 2 වලදී වෙන්නේ ඒක.